ඉතින් දැන් යාපනයේ ව්ලොගේ හදන්නේ දැන් වෙලාව පාන්දර 3 තියෙනනේ කළුවරයි. එහෙනම් අපි යාපනයට ගිහිල්ලා නැත්තම් යාපනයේ නෙමෙයි අපි යන ගම අනිවාර්යෙන් හම්බ වෙමු. එහෙනම් good morning කියලා පටන් ගන්න ඕන. අනිවාර්යෙන් subscribe කරන්න ඕන. ඉතින් අපි උදේට කන්න ආවා. දැන් වෙලාව 6:11යි. අපි කන්න මෙතන බෙන්තොට සුපර් කියලා කඩයක්. මේක දෙහැට අරනවා. එහෙනම් කාලේ යන්නේ අපි බඩු ගෙඩියක් මේ කන්න ආවේ. එහෙනම් තාලා සෙට් වෙලා තියෙනවා. යාළුවනේ ඉතින් දැරුමේ අපි කාලේ ඉවරනේ. දැන් අපි අපේ ගමනාන්තේ බල යනවා. මේකේ ආවේ 6:11ට. වෙලාව 6:25යි අපි ආවේ උදේට කන්න. හැබැයි ඉතින් මේකේ උදේට කන්න මොකොත් මේ වෙලාව හදලා තිබ්බේ නැහැ. දැන් මේ හදලා ඉවරනේ. උඩ අපි පානිස් කාලේ ඉවරයි. දැන් අපි යනවා මිහින්තරේ පැත්තේ තියෙන පාට්ට කඩේ. එහින් කන උදේට. මේන් කෑවේ අපි පානිස් ගෙඩියක් විතරයි මම සමන් පානිස් ගෙඩියක් කෑවේ. එහෙනම් අපි මිහින්තරේ කඩේ ගාවි උදේට කද්දි හම්බ මම අනිවාර්යෙන් අපි උදේට කෑල්ලක් වෙන්නවා. යාළුවනේ ඉතින් කිලෝමීටර් 100ක් විතර ඇවිල්ලා අපි දැන් නැවතුවා මේ හින දෙමළ කඩයක්. දැන් තමයි උදේට කන්නේ 8යි. හැබැයි අපි පානිස් ගෙඩියක් කෑවේ 6ට. කිලෝමීටර් 100ක් දුරයි මෙතනට. එහෙනම් අපි කාලා මිහින්තලෙන් ගන්න හිටියේ මිහින්තලේ කඩේත් වහලා. දැන් මේ කිලිනොත්තියට කිලෝමීටර් 20ක් විතර තියාගෙන දැන්ගෙන් තමයි නැවතුනේ. අපි වෑන් එක දිනා මෙතන මේ සුදු පාට මිතුබිෂි එතන තව වෑන් තුගියම නවත්තලා තියෙනවා. දැන් අපි කාලා හම්බෙමු. යා. කොයි තියෙන එන්ට තමයි ලොයි. යාළුවනේ ඉතින් දැන් වෙලාව 10:33යි. අපි දැන් යාපනයේට කුක්කක් ළඟින් වගේ ඉන්නේ. අපි ආවා රණවීර ස්මාරකයක් තියෙනවා. මොකද්ද හසලක ගාමිණී රණවීරුව අර බෝම්බ බඳන් කොටින්ගේ ලෝකයක් වලේකට ඉලිවෙච්ච එකක්. එන්න එතන බලන්න ආව. අනිවාර්යෙන් බලන්න බෑනේ යාපනයේ ආව කිව්වම. එහෙනම් එතන අතුල ගිහිල්ලා බලමු. යා යන ගමන් ඉන්නේ. ඉතින් යාළුවනේ ස්මාරකය මේක තමයි දැන් කියුවා අපේ නන ඔය කියන්නේ දෝසරය. ඒක තමයි අලතෝ දින ස්මාරකය. එතන තමයි දෝසරේදී. එතන ඉතින් යාළුවා ගම්මේ ගෝවනානේ. ඉකල්ලා ගන්න ෆොටෝ එක වීඩියෝ එක නතර කරා. Oh iya dia. Gede itu lagi. අනේ හරියට ගන්නකො පොඩි විකාර කරන්න එපා කියලා. මෙතන තමයි යන. එහෙම තමයි ඒක තියෙන්නේ. ගොඩක් කටේ ඉඳන් බලන්න ඉනවා. ඉතින් ආයෙත් බලන්න. ගොඩක් පිටේට යනවා. යාළුවනේ ඉතින් අපි දැන් මේක බලලා ඉවර වුණා. පාට දෙක කතාවත් එතන එච්චර වීඩියෝ කරන්න බැලුවා. එතන වීඩියෝ ගන්න දෙන්නේ. හරි එන්න අපි ඊළඟ පොයින්ට් එකෙන් ආමු. යාළුවනේ අපි දැන් වෙන්න තියෙන අපි දැන් යාපනයට ආවා. දැන් ඉන්නේ යාපනයේ කොටුව බලන්න යන ගම. මේකේ බෝඩ් එකක් ගහලා තියෙන වීඩියෝ කරන්න බැහැ කියලා. හැබැයි ඉතින් කවුරුත් කිව්වේ නැහැ. ඉතින් වීඩියෝ කරමු. යාළුවෝ ටිකක් බලාගන්න බෑනේ. යාපනයේ ගිහිල්ලා නැති කට්ටිය අද බලාගන්න.
පාට්ටු ප්ලේස් එකකට යන්න හදන දැන් අපි ඇතුළට ගමන් ඉන්නේ මේ බලන්න තාපේ මේ ඔක්කොම තියෙනවා කොහොමද වීඩියෝ එක කරන් දෙන්න කට්ටියම බලන්න එක දිගට වෙන්න අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අපි එතනදී හමු යාළුවනේ අපි ආපනේ කොටුව ඇතුළට ආවා මේ ආපනේ කොටුවේ ගමන් ඉන්නේ තාටිකට හම්බෙන්න පුළුවන් අපි ඇතුළට යන ගමන් ඉන්නේ බලන්න තියෙන ඒවා ගැන විස්තර දෙන්න පොලයක් තියෙනවද ඔයාලා? නේ? ලිප්පත් තියෙනවා. කොහෙද තියෙන්නේ? Dude. Single elephant කරලා. Single elephant. බලන්න තියෙන විස්තර දෙන්න පොලයක් තියෙනවද? යාළුවනේ අපි දැන් ඇතුළට ආවා දැන් වටපිට බලලා මම ඉන්නේ දැන් මේ යාපනයේ කොටුව ඇතුළේ ඉන්නේ එනවනේ අවුලන්නේ හොඳයි යාපනයේ කොටුව ඔයගොල්ලෝ දවසක එන්න try කරන්න අනිවාර්යෙන් එන්න අනිත් පැත්ත හරවලා බලන්න මේ යාළුවනේ දැන් ඔයගොල්ලෝ දැක්කේ ආපනයේ කොටුවේ තියෙන විදිහට එතකොට හොඳ දැන් තියෙනවා ඔයගොල්ලෝ තැයිලා බලන්න හොඳ තැන අපි කලින් ලොග් එක ඉන්නේ කියලා හිතනවා හරි එහෙනම් අපි ඊළඟ තැන යාළුවනේ ඉතින් දැන් ගොඩක් රැ වෙලා මං වීඩියෝ එකක් ගන්න බැරි වුණා මේ ගොඩක් මහන්සි ආපුවම නාලා කාල නිදාගත්තා මේ ටිටෙල් එක කැෆේ 24 පට්ට හොටෙල අපිට කාමරයක් තියෙනවා ඩ්‍රයිවර්ට කාමරයක් අපි දැන් යන්නේ මෙතන දෙනවා මෝන්ජු කියලා කඩයක් කඩින් කනවා රැට ඔත්තු රයිස් අර මේවා දැෆ්නාව අනිවාර්යෙන් කන්න මෝන්ජු කියලා කඩයක් අපි දැන් ඒකට යන්නේ එහෙනම් එතනදී සෙට් වෙමු සෝරි වෙන්න ඕනේ මම ගන්න බැරි වුණා වීඩියෝ එක මහන්සි ඉතින් අපි එතනින් අනිවාර්යෙන් හම්බුම හෙට උදේ එන ඇඩ්වෙන්චර් තෝගයක් කරන්න දෙන අපිට එහෙනම් අපි එතනින් හම්බෙමු එහෙනම් අදට ගියා අපි හායි යාළුවනේ අපි දැන් තමයි මෝජු එකෙන් කාලා එළියට ආවේ අපි මටන් කොත්තුවකුයි මික්ස් නාසිකුරන්නේකුයි එතකොට තව චිකන් නූඩල්ස් එකකුයි තමයි කෑවේ මේ තියෙන්නේ එහෙනනේ මෙතන කඩේ මෝජු අනිවාර්යෙන් යාපනයේ පැත්තේ යනවා කන්න හොඳම කඩයක් රැට තමයි මම හිතන්නේ හොඳම කෑම බෝඩ් එක ගහලා තියෙන්නේ ශ්‍රී ලංකන් ඉන්දියන් චයිනීස් කෑම වල තුනක් පේන්නේ අර උඩදී ශ්‍රී ලංකා ඉන්දියන් චයිනීස් ඔයගොල්ලන්ට පේන්නේ ඔයගොල්ලෝ දවසක එන්න හොඳ කඩයක් එහෙනම් හෙට උදේ vlog එක පටන් ගන්න හමු එහෙනම් අදට ගියා